ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ හවස 6:20ට විතර මෝල්ඩිව්ස් සහස අපේ බල්කනි එකට පේන විදිහ තමයි ඔයාලේ මුලින්ම දැක්කේ. අද ජූලි 22 වෙනිදා. ගොඩ දවසකට පස්සේ vlog එකක් ගෙනාවේ. මම හිතන් ඉන්නවා දිගටම vlogs ගේන්න ඔයාලට. අද රැට අපි පාන් කන්න හිතාගෙන හිටියේ. ගෙදර ආවහම අයියට අය කියන්නේ මගේ හස්බන්ඩ් ඕනේ වුණා අලහොදිත් එක්ක පාන් කන්න. ඉතින් එයාට ගොඩක් බඩගිනින් කියපු නිසා මම ඔෆිස් ගිහින් ආපු විදිහටම ඉක්මනට කෑම හදන්න ගත්තා. කඩිය වගේ එහෙම දුව මම මේ කරන්නේ අලහොදි හදනවා, පාන් ටෝස්ට් කරනවා, ඒ ඇස්සෙහිම මම කිචන් එක අස් කරගන්නවා. ඉක්මනට මං ඉතින් කොහොම හරි වැඩ ටික ඉක්මනට ඉවර කරගත්තා. ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා ඒකම පාන් ටික ටෝස්ට් එකට දාලා මම අද අලුතින් ගෙනාපු කරපිංචමිට මට නරක නොවේ කල් තියා ගන්න පුළුවන් විදිහට පැක් කරගත්තා. ඒ විදිහ ඇත්තටම හරිම පහසුයි. මම ඒ විදිහ කියන්න. තෙත නැති කප් එකකට අඩියටම ඔය පේන විදිහට ටිෂු එකක් දාලා ඒකට කරපිංච අතු ඉති පිටින් අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ ආයේ උඩට ටිෂු එකක් දාලා වහලා ෆ්‍රිජ් එකේ ඒක අරන් තියාගන්න පුළුවන්. ආයේ ඕනි වෙලාවට ඒකෙන් අරන් සෝදලා පාවිච්චි කරගන්න පුළුවන්. මේ කප් එක එයා ටයිට් එකක් නම් තවත් හොඳයි. ඒක මගේ පාන් ටිකක් ටෝස්ට් වුණා. මම මේ විදිහට ඒ ටිකත් රෙඩි කරගත්තා. ඔහොම තමයි අපේ ඩිනර් එක. ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට අයියට කෑමක් දීලා අපේ රෙදි වගේක් තිබ්බ ඒ ටිකත් වොෂින් මැෂින් එකට දාලා අද දවසේ තිබ්බ කලබලකාරී වැඩ ඔක්කොම ඉවර කරගත්තේ මම ওই විදිහට. ඊට පස්සේ මම චුට්ටක් හාන්සි වෙලා හිටියා. පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒකම අද අයියට ක්‍රිකට් ප්‍රැක්ටිස්. ඔන්න ඉතින් එයා යන ලෑස්ති වුණා. මම ඉතින් එයා යනකම් බලාගෙන හිටියා. එයා ගියම පාළුයි ඉතින්. නකරන් දෙයට ක්‍රිකට් ගහන්නත් ඕනෙලුනේ. මං ඉතින් එයා යනවට තියෙන අකමැත්තත් ඔය විදිහට පෙන්නලා එයා යනකම් ඉතින් බලාගෙන හිටියා. එයා යනකම් බලන් ඉන්නවා, ආයෙ එනකම් බලන් ඉන්නවා. ඕක තමයි ඉතින් මගේ වැඩේ. එයා පහලටත් ගියා. මං ඉක්මනට බල්කනි එකට ආවා එයාව බලන්න. ආයෙ ඉතින් එයා ඈතටම යනකනුත් මම බලාගෙන හිටියා. මට ලැබුණු හැම දෙයක වැඩියෙන් සදා වටිනාම දේවෝයා. ඉතින් මම මගේ රූම් එකට ආවා. ටේබල් එකත් අස් කරගෙන මට වැඩ ටිකක් තිබ්බ කරන්න. 22 කියන්නේ ඊළඟ මාසෙට බජට් එක ලෑස්ති කරගන්නත් ඕනේ. මාසේ අන්තිම වෙනකොට ගේන්න තියෙන බඩු ටික ට්‍රැක් කරගන්නත් ඕනේ. මම මේ ලෑස්ති වෙන්නේ ඒකට. ඊට කලින් අම්මිට කෝල් කරන්න ඕනේ. වැඩ ටික ඔක්කොම ඉවරනකොට ඉතින් 8:09 විතර වෙනවා. අම්මිට කෝල් කරාට අම්මි ආන්සර් කරේ නැහැ. ඉතින් අම්මිගේ කෝල් එකක් ආයෙනකන් මම බලාගෙන හිටියා. එයා රෑ ගත්ත මට ආය. අම්මි ආන්සර් කරපු නිසා මම ඉතින් ඊළඟ මාසෙට ඕන බඩු ටිකත් නෝට් කරගෙන මං ගාව ඉතුරු වෙලා තිබ්බ කෑෂ් බැලන්ස් එකත් බලලා ඊළඟ මාසෙට තව සල්ලි ගන්න ඕනද කියලාත් බලලා අද දවස් ඉතින් ওই විදිහට ඉවර කරා. චලලා මම බලාගෙන හිටියටයි අහගෙන හිටියටයි ගොඩාක් thank you. ආය පික්මන්ට තව වීඩියෝ එකකින් හම්බ වෙමු. මම subscribe කරලා නැති අය subscribe කරන්න. like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මෝල්ඩිව්ස් කියන විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. ආයි thank you.
ඔය තමයි මම මාසි බජට් එක ලියන පොත. මේක මම මාසින් මාසෙට අලුතෙන් පේජ් එකක් ලස්සනට හදාගන්නවා. මම ඒකේ වීඩියෝ එකක් කලින් දැම්මා. දැන් ඔය මම ඕගස්ට් මන්ත් එකට අලුත් පේජ් එක හදාගන්නත් එක්ක යන්නේ. මම හිතුවා කලින් වීඩියෝ එක ඉවරයි කියලා නෑ. තව චුට්ටක් තියෙනවා වීඩියෝ එකේ. Thank you so much for watching.